අංක 1 වාහනේට නගින විදිය. දැන් මම ට්‍රයල් එකක් කරන්න හදන්නේ. එතකොට වාහනේට පිටිපස්සෙන් ඇවිල්ලා වාහනේට නගින්න ඕනේ. හරිද? ඊගාව එක තමයි වාහනේට නැගලා ඉවරලා පළවෙනි කාරණේ දොර අරින්නේ වාහනේ පාරේ වාහන අඩු නම්. පාරේ වාහන ගැප් එකක් තියලා තමයි අපි වාහනේ දොර අරින්න ඕනේ. ඊගාවට දොර ඇරලා ඉවරලා අපි ඉස්සෙල්ලාම නැගලා ඉවරලා ඉඳගෙන කරන්නේ සීට් එක හදාගන්න එක. සීට් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එතකොට මේ දකුණු කකුලෙන් බ්‍රේක් එක පාගලා සීට් එක හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. හේතු වෙලා බලන්න ඕනේ දෙතුන් පාරක් මේ බ්‍රේක් එක පාගලා බලන්න. මේක පැටලෙක උඩින් නිකන් තියලා බලන්න ඇක්සලරේට් පැටලෙක උඩින්. එතකොට බ්‍රේක් එක නම් යටට ටිකක් පාගලා බලන්න. ඊට පස්සේ බ්‍රේක් එක පාගලා බලලා කරන්නේ මිරර් ඇඩ්ජස්ට්මන්ට් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදියට කණ්ණාඩි මේක මැද කණ්ණාඩියෙන් පිටිපස්ස සහ දෙපැත්තේ තියෙන මිරර් දෙකෙන් පිටිපස්ස පේන්න හදා ගන්න ඕනේ. ඩෝ ලොක් එකත් එක්ක පාර එක්ක පේන්න තියනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ කරන්නේ බෙල්ට් එක දාගන්න ඕනේ. සීට් ඇඩ්ජස්ට්මන්ට්, මිරර් ඇඩ්ජස්ට්මන්ට්, ඊගාවට සීට් බෙල්ට්. ඔන්න සීට් බෙල්ට් එක මම දාලා ඉවරයි. සීට් බෙල්ට් එක දාලා ඉවර වුණාම කරන්නේ මෙන්න මේ ගියර් එක මේ බටන් එක හොඳට ඔබලා එක එක දානවා. ඩ්‍රයිවිං දක්වා ඔන්න එක එක දැම්මා. D වැටුණාද කියලා මීටර් බෝඩ් එකෙන් චෙක් කරා. ඊට පස්සේ මේ හෑන්ඩ් බ්‍රේක් එක උඩට පොඩ්ඩක් උස්සලා බිමින් තිබ්බා. ඔන්න මීටර් බෝඩ් එකේ ලයිට් සෙට් එකම ඕෆ් වෙලා තියෙනවා. දෙවෙනි පාර මීටර් බෝඩ් එකෙන් චෙක් කරගන්න පුළුවන් ඩ්‍රයිවිං තියනවාද අනිත් ලයිට් ඕෆ් වෙලාද කියලා බලන්න ඕනේ. හෑන්ඩ් බ්‍රේක් ලයිට් එක ඕෆ්ද කියලා බලන්න ඕනේ. ඊගාවට මම කරන්නේ සිග්නල් එක රයිට් එකට දානවා. දාලා ඉවරලා බලනවා මෙතනින් හරියට රයිට් එකට ඉන්ඩිකේට් කරාද කියලා. රයිට් සිග්නල් එක මෙතනින් හරියට රයිට් පැත්තට ඉන්ඩිකේට් වෙලාද කියලා බලන්න ඕනි. ඊට පස්සේ මැද කණ්ණාඩිය සහ වම අපි කණ්ණාඩි චෙක් කරනකොට වමේ ඉඳලා චෙක් කරගෙන ඉන්න ඕනේ වම සහ මැද ඉදිරිය සහ දකුණ. එතකොට පාරට ගන්නකොට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ පාර පැත්ත සහ ඉදිරිය සහ මැද කණ්ණාඩිය. ඔය කණ්ණාඩි තුන ඉක්මනට බලලා චෙක් කරලා ඔන්න ඔය විදියට ගන්න පටන් ගන්නවා. වාහනයක් ඉදිරියේ නැත්තම් අපි කෙලින්ම ධාවනය කරනවා. පොඩි ප්‍රමාණයක් දීලා ඔන්න ඔය විදියට. හරිද? මෙන්න මම ට්‍රයල් එකක් යන්නේ. ඔන්න වේගෙත් එක්ක බලා ගන්න කට්ටිය කොහොමද මේ සාමාන්‍යයෙන් ට්‍රයල් එකකට යන්නේ කියලා. දැන් මෙතන බ්‍රේක් එක උඩින් නිකන් තියලා මම දෙපැත්ත බලනවා. කහ ඉරක් තියෙනවා. කහ ඉරක් නෙමෙයි දැන් නම් සුදු ඉරක් කියලා කියන්නේ. සුදු ඉර දෙපැත්ත බැලුවා. ආය වාහනේ අරගෙන යනවා. එතකොට මේ කණ්ණාඩි අපි ස්ටියරින් වීල් එකේ ඉන්න මිනිස්සු එතකොට පාකින් ස්ලොට් එකට තියෙන ગેප් එක එතකොට අතුරු පාරවල් සයිඩ් එකට තියෙනවා නම් පාරවල් ඒවා ඒ ටික ගැන මම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊගාවට තමයි පාර කැඩිලා නම් කලර් ලයිට් ඒ ටික ගැන අනිවාර්යෙන් සැලකිලිමත්. දැන් පාර කැඩිලා හින්දා මම බ්‍රේක් පැඩල් එකේ තියාගෙන තමයි ඔන්න යන්නේ. ඊගාවට කණ්ණාඩි මෙන්න මේ විදියට ඉඳලා හිටලා බලන්න ඕනේ. දකුණාඩි ඉදිරිය. පේමන්ට් එකට අඩියක් වගේ තියාගෙන තමයි වමේ ධාවනය කරන්න ඕනේ. පාර මැද උනට වඩා ධාවනය කරන්න බෑ. ඔන්න නීති රීති ටික ඔක්කොම මම